මේ මෝරේ දගියපු ඉන්ටර්විව් එකම පාස් වෙලාලු. එයාලා මාව account විදිහට තෝරගෙන මට සිකුරාදා නම් වැඩට එන්න කියලාත් කිව්වා. ෂා මරුනේ බබා මට හරිම සතුටුයි. මං වාට එදාට ඇඳගෙන යන ලස්සන ඇඳුමක් තරම් දෙන්න. මේ මම අම්මට කෝල් කරලා කියන්නම්. හරි හරි හා. හෙලෝ අම්මේ. කිල්ලාද හරි සතුටින් ඉන්නේ. මෙයාව සර්ප්‍රයිස් කරන්න අද මෙයාට මොන හරි අරන් දෙන්න ඕනේ. සුපුන්ට කියලා එයාගේ පේජ් එකෙන් ෆ්ලවර් බොකේ එකකුයි චොකලට් වගේ දෙයක් දාලා ගිෆ්ට් බොක්ස් එකකුයි ඕඩර් කරන්න ඕනේ. මචං අපේ සපු මේ ෆ්‍රයිඩේ අලුත් ජොබ් එකකට යන්න ඉන්නේ. එයාට පොඩි සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් දෙන්න ඕනේ. ඔබට පුළුවන්ද චොකලට් දාලා බොක්ස් එකකුයි ෆ්ලවර් බොකේ එකකුයි අපේ ගෙදරට එවන්න? අපෝ මං එවන්නම් බං. කොහෙද සපුනේ අලුතෙන් වැඩට යන්නේ? අර LNM එකේ බං. හරි හරි අම්මේ. මං ආර ජොබ් එකට ගිහිල්ලා වෙලම් විස්තරේ කියන්නම්කෝ. හරි හරි බුදු සරණයි. බබා ඔයා ඔය ජොබ් එකට යන්න එච්චරයි. කරුණාකරලා ගෙදරට වෙලා ඉන්න. මොනම හේතුවකටත් ඔයා ඔය ජොබ් එකට යන්නේ නැහැ. අනේ ඇයි ඒ? ඔයා දැම්මට ජොබ් එකට යන්න කියලා විශ් කරලා දැන් මොනවද මේ කියන්නේ? ඔයා හදන්නේ මම කුස්සියටම සීමා වෙච්ච කෙල්ලෙක් කරන්නද? මං ඉගෙනගත්ත දේවල් වලට මොකද වෙන්නේ? ඒවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ නැද්ද? එකපාරක් කිව්වා මාත් එක්ක තර්ක කරන්න එපා. කිව්වම කියපු දේ කරන්න. ඔයා එකට යන්නේ නැහැ එච්චරයි. ඇයි? ඔයාට මාව සැකයිද? ඔයාට මොකද එකපාරටම උනේ? ඇයි මේ හැමදේම කේන්ති අරගෙන කෑ ගහන්නේ? ඔයාට මොකද උනේ එකපාරට? ඔයාට මම දෙයක් කිව්වම අහන්න බැරිද? හරි අහන්න බැන්න ඕන දෙයක් කරනවා. හරි. උඹ සපුනේට ආදරේ නම් උතුනට යවන්න එපා බං. ඔතනට යන කෙල්ල වැඩි කාලයක් ජොබ් එක කරන්නේ නැහැ. මං අඳුරන නංගි කෙනෙක් ඕකට ගිහින් ඕකේ MD කාර්යාලයේ කෙල්ලට කරදර කරන්න හදලා තිබ්බා. ඒ කෙල්ල රස්සාවට ගියේ නෑ ඊට පස්සේ. මේ ළඟදිත් ඒ වගේම ආරංචියක් ආවා බං. දන්න කෙනෙක්ට යන්න දෙන්න එපා. ඇයි? ඔයාට මාව සැකයිද? ඇයි මේ හැමදේම කේන්ති අරගෙන කෑ ගහන්නේ? ඔයාට මොකද උනේ එකපාරටම? සංතානේ දතේ ගැවිලා මේ සංකාවේ මට සමා වෙන්න කවිෂ්. මම මේ ජොබ් එකට යන්නේ නැහැ. මං ඔයාට දෙයක් කිව්වොත් කියන්නේ ඔයාට තියෙන ආදරයටනේ. ඔයාව පරිස්සම් කරගන්න. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. මට සමා වෙන්න. මම ඔයාට ආදරෙයි. කාලේ